ඔයාටත් කවදා හරි මෙහෙම වෙලා තියෙනවද? මොනවා හරි පොඩි වැරද්දක් වුණාමත් හිත ඒකම අල්ලගෙන පැය ගණන් දවස් ගණන් වද දෙනවා. මම වැඩකට නැති කෙනෙක්. මට කවදාවත් හරියන්නේ නැහැ කියලා හිත ඇතුලෙන් කවුරු හරි දිගටම බනිනවා වගේ දැනෙනවද? ඇත්තටම අපේ ලොකුම හිරගෙදර තියෙන්නේ බිත්ති හතරක් අස්සේ නෙවෙයි. ඒක තියෙන්නේ අපේම ඔළුව ඇතුලේ. ඒක තමයි අපේම ඍණාත්මක සිතුවිලි කියන්නේ. අද මම ඔයාලට කියලා දෙන්නේ ඔයාගේ හිත ඔයාට වද දෙන එක නතර කරලා ඕනම පීඩනයක් අස්සේ වුණත් හිත සංසන්ව තියාගන්න පුළුවන් පුදුම හිතෙන මනෝවිද්‍යාත්මක ක්‍රම කිහිපයක් ගැන. සිතුවිලි කියන්නේ හරියට පාරේ යන වාහන වගේ. වාහන යනවා එනවා. ඔයා පාරයිනේ ඉඳන් ඒ දිහා බලන් ඉන්න කෙනෙක් විතරයි. හැබැයි ප්‍රශ්නේ වෙන්නේ ඔයා පාරට පැනලා හැම වාහනයකම එල්ලෙන්න යන එකයි. ඒ කියන්නේ හැම ඍණාත්මක සිතුවිල්ලක්ම ඇත්ත කියලා විශ්වාස කරලා ඒ වගේ පස්සෙන් යන එකයි. ඔයා සිතුවිලි වලින් වෙන් වෙන්න ඉගෙන ගත්ත දවසට ඔයාටම පුදුම නිදහසක් දැනෙන්න ගනීවි. මනෝවිද්‍යාවේදී නම් මේකට කියන්නේ සංජානන විසංයෝජනය කියලා. එහෙම නැත්නම් කොග්නිටිව් ඩිෆියුෂන් කියලා. ඒ කියන්නේ සිතුවිලි ඔයා කියන්නේ දෙන්නෙක් කියලා වටහා ගන්න එකට. ඔයාලා හැමෝම ඒබ්‍රහම් ලින්කන් ගැන අහලා ඇති. හැබැයි ඔයා දන්නවද ලින්කන් ජීවිත කාලය පුරාම දරුණු මානසික පීඩනයකින් දුක් විඳපු කෙනෙක් කියලා. එයාට සමහර දවස්වලට හිතෙනවලු එයා ලෝකෙන්නේ අසාර්ථකම මිනිසයා කියලා. එයාගේ හිත ඒ තරමටම එයාට වද දුන්නා. ඒත් එයා ඒ සිතුවිලි වලට තමන්ව පාලනය කරන්න ඉඩ දුන්නේ නැහැ. එයා මෙහෙම කිව්වා. මගේ හිතේ ලොකු අඳුරක් තියෙනවා. හැබැයි මම ඒ අඳුර දිහා බලන් ඉන්නවා විතරයි. මම ඒක ඇතුළට යන්නේ නැහැ කියලා. එයා තමන්ගේ මානසික අරගලයේ මැද තමයි ඇමරිකාවේ වහල්භාවය තුරන් කරලා ඉතිහාසගත වුණේ. ඔයාගේ හිතේ මොනතරම් නරක සිතුවිලි ආවත් ඒවට ඔයාගේ ගමන නතර කරන්න බැරි බව අදම විශ්වාස කරන්න පටන් ගන්න. ඔයාටත් ඔයාගේ හිතේ මොනතරම් ඍණාත්මක සිතුවිලි ආවත් ඒවට ඔයාගේ ගමන නතර කරන්න බැරි බව අදම විශ්වාස කරන්න. අපි දැන් බලමු හිත නිදහස් කරගන්නේ කොහොමද කියලා. පළවෙනි පියවර සිතුවිලි වලට ලේබල් එකක් දාන්න. ඔයාට නරක සිතුවිල්ලක් එද්දී මට මෙහෙම හිතෙනවා කියලා කියන්න එපා. ඒ වෙනුවට මගේ හිතට දැන් ඍණාත්මක සිතුවිල්ලක් ඇවිත් තියෙනවා කියලා හිතන්නකෝ. මේ පොඩි වෙනස නිසා ඔයාට සිතුවිල්ලෙන් වෙන් වෙන්න පුළුවන් වෙනවා. ඔයා ඒ දිහා බලන් ඉන්න කෙනෙක් විතරක්ම වෙනවා. එතකොට මේ සිතුවිල්ලේ තියෙන බලය ක්ෂණිකයෙන්ම නැති වෙලා යනවා. මේකට මනෝවිද්‍යාවේදී නම් කියන්නේ ස්වයං දුරස්ථකරණය කියලා. දෙවැනි පියවර සිතුවිල්ලට සාක්ෂි ඉල්ලන්න පුරුදු වෙන්න. හිත ඔයාට ඔයා අසාර්ථකයි කියලා කියද්දී ඒක නිකම්ම පිළිගන්න එපා. හිතත් එක්ක පොඩ්ඩක් තර්ක කරන්නකෝ. හිතෙන් අහන්න ඒක ඇත්ත කියලා ඔප්පු කරන්න ඔයාට තියෙන සාක්ෂි මොනවද කියලා. මේකට මනෝවිද්‍යාවේදී නම් කියන්නේ සංජානන ප්‍රතිව්‍යුහගතකරණය කියලා. එතකොට ඔයාට තේරෙනවා හිත කියන්නේ නිකම් බොරු බයක් විතරයි කියලා. ඔයා මීට කලින් ජයග්‍රහණය කරපු බාධක ජයගත්තු අවස්ථාවන් හිතට බලෙන්ම මතක් කරලා දෙන්න පුරුදු වෙන්න. තුන්වෙනි පියවර විනාඩි 5ක විරාමය. හිත ගොඩාක් කලබල වෙලා ප්‍රශ්න වැලක් ඔලුවට එද්දි කෑ ගහන්නවත් තීරණ ගන්නවත් යන්න එපා. ඒ වෙලාවට කරන්න ඕනේ විනාඩි 5ක් ඇස් දෙක පියාගෙන ඔයාගේ හුස්ම දිහාවට විතරක් අවධානය දෙන එක. ඔයා හුස්ම ඇතුළට ගන්න හැටිත් පිට කරන ආකාරයත් දැනෙන්න හරින්න. මේකට අපි කියනවා සිහියෙන් සිටීම. එහෙම නැත්නම් මයින්ඩ්ෆුල්නස් කියලා. මේ පුංචි විරාමය නිසා ඔයාගේ මොළය ආයෙ රීසෙට් වෙනවා. සංසුන් හිතකට විතරයි ඕනම ප්‍රශ්නයකට නිවැරදි විසඳුමක් පේන්නේ. සමහර වෙලාවට අපි හිතන්නේ මුළු ලෝකෙම බලන් ඉන්නේ අපේ වැරදි දිහා කියලා. මනෝවිද්‍යාවේදී නම් මේකට කියන්නේ ස්පොට් ලයිට් ආචරණය කියලා. එහෙම නැත්නම් ස්පොට් ලයිට් ඉෆෙක්ට් කියලා. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. හැමෝම ඉන්නේ තමන්ගේම ප්‍රශ්න අස්සේ හිර වෙලා. ඒ නිසා අනිත් අය මොනවා හිතයිද කියන සිතුවිල්ලෙන් නිදහස් වෙන්න පුරුදු වෙන්න. ඒක ඔයාගේ හිත නිදහස් කරගන්න තියෙන ලොකුම රහසක්. හිතන්න මඩ වලින් පිරිච්ච වතුර වීදුරුවක් ගැන. ඔයා ඒ මඩ අයින් කරන්න කියලා හිතාගෙන වීදුරුව ඇතුළට අත දාලා ඒක හැන්දෙන් කැළඹුවොත් මොකද්ද වෙන්නේ? මඩ තවත් වැඩි වෙනවා මිසක් වතුර කවදාවත් පිරිසිදු වෙන්නේ නැහැ. හැබැයි ඔයා ඒ වීදුරුව පැත්තකින් තියලා ටික වෙලාවක් නිහඬව බලන් හිටියොත් මොකද වෙන්නේ? මඩ ඔක්කොම හැමෙන් සීරුවේ පතුලට යනවා.
වතුර ඉබේම පිරිසිදු වෙනව නේද? ඔයාගේ හිතත් අන්න ඒ වගේ. සිතුවිලි එක්ක සටන් කරන්න එපා. ඒවට සංසුන් වෙන්න කාලය දෙන්න. ඉවසීමෙන් බලන් ඉන්න. ප්‍රශ්න ඉබේම විසඳෙන්න පටන් ගනීවි. හිතන්නකෝ මහ මුහුද මැද්දේ කුණාටුවට අහුවෙච්ච නැවක් ගැන. රළ කොච්චර වේගයෙන් ඉහළට ආවත් නැව ගිලෙන්නේ රළ හින්දා නෙවෙයි. නැව ගිලෙන්නේ ඒ වතුර නැව ඇතුළට આવොත් විතරයි. අන්න ඒ වගේ ලෝකෙ මොන තරම් ප්‍රශ්න තිබුණත් මිනිස්සු මොනවා කිව්වත් ඔයවට ඔයාව වටන්න බෑ. ඒ සිතුවිලි ඔයාගේ හිත ඇතුළට ගන්නෙ නැති තාක්කල්. ප්‍රශ්න එළිය තියෙන්න හරින්න. ඒවට ඔයාගේ හිතේ තියෙන සාමිය උදුර ගන්නට දෙන්න එපා. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරලා තියෙනවා. වෛර කරන සතෙකුටවත් කරන්න බැරි හානියක් වැරදි ලෙස මෙහෙවන තමන්ගේ හිත විසින් තමන්ටම කරගනු ලබනවා කියලා. ඔයාගේ හිත ඔයාගේ හොඳම මිතුර කරගන්නවද? එහෙම නැත්නම් දරුණුම හතුර කරගන්නවද කියන තීරණය තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඔයාගේ අතේ. ඔයාගේ සිතුවිලි වලට ඔයාගේ ජීවිතේ පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඔයාගේ සිතුවිලි වලට වඩා 1000 වාරයක් බලවත් කියලා අතම වටහා ගන්න. ඉතින් නිදහස් හිතකින් ඔයාගේ ජීවිතේම දිනන්න මම සුබ පතනවා.